හෙලෝ හායි අද අපි කතා කරන්න යන්නේ 2016 රිලීස් වෙච්ච ස්පැනිෂ් මූවි එකක්. නම තමයි The Invisible Guest. එතකොට අපි කතා කරොත් එහෙම මේක ප්ලොට් ට්විස්ට් එකක් තියෙන ස්ටෝරි එකක්. මේකේ ප්ලොට් ට්විස්ට් එක තියෙන්නේ අන්තිම විනාඩි 2ක් වගේ ඇතුළත. මේ ප්ලොට් ට්විස්ට් එක බලන්න මුළු කතාවම බලන්න ඕනේ. ඒ වගේම තමයි මේ කතාවෙන් අපිට ගන්න පුළුවන් ලොකු ආදර්ශය තමයි මොන විදිහට මොන දේ කරත් කවදම හරි ඇත්ත එළියට එනවා කියන එක. තමයි මේකේ තියෙන ලොකුම මම දකින විදිහට මේකෙන් අපිට ගන්න පුළුවන් ලොකුම ඉන්ස්පිරේෂන් එක. ඒතර මේ කතාව ගත්තොත් එහෙනම් මේ කතාව පටන් ගන්නෙම මර්ඩර් එකකින්. ලේඩි කෙනෙක් මැරිලා ඉන්න හොටෙල් එකක. ඒකෙන් තමයි මේ කතාව පටන් ගන්නෙ. ඒකට සැකකාරයෙක් විදිහට යත් එක්ක ඒ වෙලාවේ හිටපු පිරිමි කෙනෙක්ව අත්අඩංගුවට ගන්න. එතකොට මේකෙන් කොහොමද ඒ පිරිමි කෙනාව අත්අඩංගුවට ගන්නවා? මේකේ අවුල තියෙන්නේ මෙයාගේ වයිෆ් නෙමෙයි, මෙයා යාළුවලා ඉන්න වෙන ගැහණු කෙනෙක්. එතකොට මෙයා මේ පිරිමි කෙනා තමයි මේකේ මේන් රෝල් එක. එතකොට මෙයා මේ රටේ ලොකු බිස්නස්මන් කෙනෙක්. ඒතර මෙයාට උනේ කොහොම හරි මේ වෙච්ච මර්ඩර් එකට මෙයා කොහොමද සම්බන්ධ වුණේ කොහොමද මේක දැනගත්තේ, මොකක්ද උනේ කියන එක දැනගන්නත් ඕනේ. ඒ වගේම මෙයාට දැනගන්න ඕනේ මේ ප්‍රශ්නේ කොහොම හරි අර ගොඩින් විසඳ ගන්න. මොකද මෙයාට ඒක මේ අවුලක් වෙන හින්දා. හැබැයි මේ කතාවේ කතා කරද්දි තමයි අපිට තේරෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මම ස්පොයිල් නොකර කතාව කිව්වොත් එහෙම මේකේ වෙන්නේ මේ පිරිමි කෙනයි එයාගේ වයිෆ් නෙමෙයි, එයා යාළුවලා ඉන්න කතා කියන්නේ ඒකට අනිත් ලේඩිත් එක්ක මේ දෙන්නා නිවාඩුවකට යනවා ඈත පළාතකට. ඒ නිවාඩුවට ගියාට පස්සේ යන අතරමඟදී මෙයාලගේ වාහනයට බොයි කෙනෙක් හැප්පෙනවා. හැප්පුණාට පස්සේ මේ දෙන්නා කතා කරලා මේ බොයිව හංගන්නේ කොහෙද, කොහොමද හංගන්නේ කියන එක මේ කතාවේ බලන්න ඕනේ අනිවාර්යෙන්ම. වැඩේ තියෙන්නේ මේ කතාව ඇතුලේ කතා දෙකක් හෝ තුනක් යනවා. කතාව ඇතුලේ තව කතා දෙකක් හෝ තුනක් යනවා. අන්තිම මොහොතේ තමයි අපිට තේරෙන්නේ ඇත්තටම වෙලා තියෙන්නේ මොන කතාවද කියලා. ඒ හින්දා කතා ඇතුලේ කතා දෙක තුනක් බලන්න ගන්නේ මම අනිවාර්යෙන්ම බලන්න ඕනේ. ඒ වගේම ප්ලොට් ට්විස්ට් කියන එක මාර විදිහට ෆීල් කරන්න ඕන අනිවාර්යෙන්ම මේක බලන්න ඕනේ. කොහොමද කොච්චර කොහොමද ඇත්ත එළියට එන්නේ කියන එක බලන්න මේක අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒ වගේම අම්මෙක්ටයි තාත්තෙක්ටයි තමන්ගේ දරුවෝ මොනවද කරන්න පුළුවන් කියන්නේ දැනගන්න මේ කතාව අනිවාර්යෙන් බලන්න ඕනේ. එන්න මම ආරාධනා කරනවා The Invisible Guest 2016 ස්පැනිෂ් කතාව අනිවාර්යෙන් බලන්න කියලා. මේකෙම හින්දි කතාවක් තියෙනවා. දන්න අය කමෙන්ට් එකක් දාන්න.